ජේසුපීටයි ඉතින් අද දවසේ ඔබ මුණ ගැසුණු දවසේ මට මුණ ගැහුණ කෙනෙක්. ඒ තමා මගේ ජීවිතේ කතාව දිහා බැලුවොත් මගේ කුඩා කාලෙම පියා නැති වෙනවා. මව මට සාමාන්‍ය වයසේදී නැති වෙනවා. හැබැයි මට වටහා ගන්න බැරි සහ මට තේරුම් ගන්න බැරි පියකමක් සහ දෙවියන් වහන්සේ දරුකමක් අතරේ මුණ ගැසීමක් කළා. ඒ තමයි මගේ ජීවිතය ආබ්‍රහම් සහ ඊසාක් ගැන පූජාව ගැන මම දැක්කේ. ඒ තාත්තට දෙවියන් වහන්සේ දුන්නු අනර්ග තෑග්ග තම පුතා. ඒ තෑග්ග නැවත උන්වහන්සේ ඉල්ලනකොට කිසිම සැකයක් නැතුව බයක් නැතුව ආබ්‍රහම් ඒක ඉෂ්ට කරන්න යනවා. ඉෂ්ට කරන්න යන්නේ ඔහුට තියෙන දෙවියන් වහන්සේගේ විශ්වාසය නිසා. මොහොතක් හිතලා බලන්නකෝ අපි අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ගැන කොයිතරම් විශ්වාසයක් අපිට තියෙනවද කියලා. හැබැයි භයංකර දේ තමයි විශ්වාස නොකිරීම සහ ඒ තුල අපේ ජීවිතය කඩාගෙන වැටීම. මොකද විශ්වාස කරන පුජ්‍යලා කඩා වැටුණත් ජලි වලින් නැගිටිනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කළා තිබුණා. හැබැයි ආබ්‍රහම්ගේ ජීවිතේ ඒ මොහොතේ ඔහුට හිතාගන්න බැරි විදිහට ස්වාමින් වහන්සේ ඔහුට සපයලා ඒ ආශිර්වාද කරපු දේ ඔහුට නැවත දීලා ඒ පූජා ඔප්පු කරන්න ඒ ස්ථානේ නේද බැටළුවෙක් මුණගස්වලා මේ හැමදේම කරේ ඒ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට තිබුණ ආදරය නිසා. ආබ්‍රහම්ට තිබුණ ආදරය නිසා ඒ පොරොන්දුව නිසා. හැබැයි ඔබට මට දේව වචනේ කියවන පොරොන්දු අල්ලගන්න කියනවා විශ්වාස කරන්නේ. නමුත් පොරොන්දු මත අපි පැලවෙන්නේ නැහැ. අපි හැමෝම දුවන එක පැත්තේ. හැබැයි අපිට උගන්වන ගුරුවරු දේව වචනය තුළ අපි ඒක ඉගෙනගෙන සුද්ධාත්මයන් වහන්සේ අපිට උගන්වන දේ තුළ අපි ගමන් කරන්නට ඕනේ. ඒ විට තමයි සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරන්න යන්නේ. ඒ ආබ්‍රහම් දැක්කේ ඇදහිල්ල තුළ ආබ්‍රහම්ට තිබුණු ශක්තිය අපිට ඉපදෙන්නට ඕනේ. ඒක අපි තුළ උපාදනයක් විය යුතුව තිබෙනවා. ඒ උපාදන ඇතුළේ තමයි ක්‍රිස්තුස් වහන්සේ ඔබව මාව ගොඩනගන්න යන්නේ. ඒ ගොඩනැගීම තුලින් තමයි තව හිට ආශිර්වාද කරන්න යන්න උනාසේ. මොහොතක් නවතින. ඔබ නැවතිලා ඉතින් කල්පනා කරන්න. ඔබගේ දරුවට ඔබ සැබෑ පියෙක් වෙලාද? ඔබගේ නිවසට ඔබ සැබෑ පියකම දක්වනවද? මේ ආබ්‍රහම්ගේ කතාවෙන් ඔබ හිතන්න බොහෝ කාරණා තිබෙනවා. හැබැයි බොහෝ දේවල් ඔබත් එක්ක ඉදිරියේදී කතා කරන්න සූදානම්. මේ පියකම අද හිමි වෙලා දරුවෝ අපි දන්නවා සමාජයේ නරක තැන් වල වැටිලා දෙනවා. එනම හේතුව තමයි අපේ සැබෑ පියකම දුරස් වෙලා දුරස්භාවය නිසා දරුවන්ගේ ජීවිත අනුතරටපත් වෙලා. හැබැයි සැබෑ පියකම කිසිදාක දරුවවත් නොහරේ. එහෙනම් සැබෑ පියකම තුළ ජීවිතේ ගොඩනගා ගන්න දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ජේසුපීටයි ඔබ නැවත හමුවෙමු. අපේ ජීවිතවල වල දෙවියන් වහන්සේ අපිට කළ දේ කතා කළ දේ ඔබත් එක්ක බෙදා ගන්න නේද? ඔබත් එක්ක කතා කරන්න මේ අවස්ථාව කරගන්නේ. අපේ ජීවිතවල වල ස්වාමීන් වහන්සේ පුදුම දේ කරන නිසා. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ කරුණාවත් ඔබගේ දයාවත් ඔබගේ ප්‍රේමයත් මගේ ජීවිතේ පුදුම දෙයක් ක්‍රියා කරන නිසා. අබ්බා පියාණනි ඔබගේ ප්‍රේමයෙන් අපිව වසහ ගන්න. ඔබ වහන්සේට දනගස අපිට යාත්‍රා කරන සිතක් හදවතක් විවර කරන්න. පියාණන් ඔබගේ කරුණාව නොමැතුව කිසිවක් කරන්න බෑ. සැබෑ පියකම ඔබ වහන්සේ අපිට උගන්වලා තිබෙනවා. සැබෑ දරුකම ඔබ වහන්සේ අපිට උගන්වමින් තිබෙනවා. මේ කතාව ඇතුලේ අපේ ජීවිතේ ඔබ ගොඩනගන්න ඔබ වහන්සේ මහත් ලෙස ආශිර්වාද කළමෙනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සේගේ බලවත් හස්තය මේ තුල හැම කෙනා තුළම ගලා යන පිණිස තබන්න. ස්වාමීනි දරුවන්ට පියවරු හිමි වෙලා ඇති. ඒ හිමි වෙච්ච දරුවන්ට සැබෑ පියකමේ ආත්මය දක්වන පිණිස ඔබගේ කරුණාව ඔව් තුළ තබන්ට කියලා යාඥා කරනවා. අද දවසේ පියකම නැති තැන් දරුවෝ හිමි වෙහි තියෙන පියවරුන්ට අද දවසේ මුණ ගැහෙන ආශිර්වාද කරන්න. සැබෑ පියකමේ භුක්ති විඳින්න, පුත්‍රකමේ භුක්ති විඳින්න උන්ට ආශිර්වාද කරන්න. ස්වාමීනි ආබ්‍රහම්ගේ කතාව ඇතුලේ සැබෑ පියකම පුත්‍රකමේ භුක්ති විඳීම ආශිර්වාදය අත්දැක්කා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.